මගේ නෝනා මාත් එක්ක නිතරම රණ්ඩු කරනවා. මම කොච්චර හොඳින් හිටියත් මාව පෙන්වන්න බෑ. එයාට මාව එපා වෙන්න මොන හරි කරලාද. මේකත් ඉතාම වැදගත් දෙයක්. මම අත්දැකීමෙන් කියන්නේ නෝනාට මහත්යව පෙන්වන්න බැරි වෙන්න ප්‍රධානම කාරණයක් තමයි මේ කලු කුමාර දෝෂය. ඒතර විවාහ ජීවිත කඩාකප්පල් වෙන්න අතරට මැදිහත් වෙන යක්ෂ බලවේගයක්. ආටානටි සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා මේ යක්ෂ බලවේග නිතරම තමන්ගේ පස්සෙන් එනවා කියලා. එතකොට මේ කලු කුමාරයා බැල්ම කියලා කියන්නේ එක්තරා අමනුෂ්‍යෙක් යක්ෂ බලවේගයක් අර ස්ත්‍රිය කෙරෙහි ආසාවෙන් ඉන්නවා. එතකොට ඒ කෙනාව කවුරු හරි කසාද බැන්දට පස්සේ කසාද මිනිහයාට ඉට්ටු වෙන්න දෙන්නේ නැහැ. කැමති නැහැ. ළඟට එනකොට එපා කරනවා. ඒක වෙන්නේ හේතුව තමයි අර අමනුෂ්‍යයා විසින් අර නෝනට වැහිලා තමගේ මහත්යත් එක්ක රණ්ඩු කරනවා. ඉතින් මේක බාහිරට පේන්නේ මේ නෝනා මේ මහත්යත් එක්ක රණ්ඩු කරනවා වගේ. නමුත් මේකේ යටින් තියෙන පැත්ත, නොපෙනෙන පැත්ත තමයි යක්ෂ බලවේගයක්, අමනුෂ්‍ය බලවේගයක් මේ ඕනගේ පිටිපස්සෙන් ඉන්නවා. එතකොට ඒ ඇඟටත් ආවේශ වෙනවා. ගොඩක් වෙලාවට කියනවා රැයට තමන්ගේ ළඟට එනවා දැනෙනවා කියනවා. ඇඟට නගිනවා දැනෙනවා කියනවා. කාමරේට එනවා දැනෙනවා කියනවා.